මිනිසෙකු වීම හේතුවෙන් උපතින්ම අපට හිමිවන අයිතිවාසිකම් මානව හිමිකම් අයිතිවාසිකම් කියලා අපට හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා කටයුතු කරන්න පොලිසිය අධිකරණය ස්වාධීන කොමිසම් සභා ඇතුළු ආයතන ගණනාවක් ස්ථාපිත කරලා තියෙනවා. බොහෝ දෙනෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට ඒ පිළිබඳව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග සහ වෙන ක්‍රියාමාර්ග පිළිබඳ බොහෝ පිරිසකට නිසි අවබෝධයක් නැහැ. ඔබට මා පිටුපසින් දිස්වන්නේ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ග යකල්ල මන්සන්දියේ තිබෙන දේවසරණ මධ්‍යස්ථානය තුල තිබෙන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයයි. ඔබ පෙන්වීමට හා ඔබට අවශ්‍ය නීති උපදෙස් ලබා දීමට මෙම ආයතනය බැඳී සිටිනවා. ඔබට ඇති ගැටලු निराකරණය කර ගැනීමට අප අද දිනයේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට ගොස් ඒ සම්බන්ධව විමසීම් කරමු. අද දිනේ විවෘතයි නිලධාරීන් ඇතුළ වැඩ ඔබට සම්බන්ධව ඇති ගැටලු ඔවුන් සමග අද සාකච්ඡා කරමු. මා මේ මොහොතේ රැඳී සිටින්නේ මධ්‍යස්ථානයේ ඇතුළතයි. මධ්‍යස්ථානයේ වැඩිදුර තොරතුරු පිළිබඳ දැනගැනීමට මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඥානවීර දිසානායක මහතාව මේ මොහොතේ සම්බන්ධ කරගන්න. සම්බන්ධීකාරකතුමනි, කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ආරම්භ කළේ කුමන වකවානුවකදීද? පුද්ගලිකව ගත්තොත් මම 1990 සිට මානවිකම් ක්‍රියාදායක විදිහට වැඩ කරලා තියෙනවා. 2019 සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා තමයි අපි රයිට් ලයිෆ් එක මානවිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ කුරුණෑගල ආරම්භ කරන්නේ. නමුත් එහි නිල කටයුතු ආරම්භ වෙන්නේ 2020 ජනවාරි සිට. මේ මධ්‍යස්ථානයට අනුග්‍රහකත්වය දක්වන්නේ කවුරුන්ද? දෙමටගොඩ අංක 56න් 2 දරණ ස්ථානයේ පවත්වාගෙන යන රයිට් ලයිෆ් මානවිකම් සංවිධානය තමයි අපිට අනුග්‍රහකත්වය දක්වන්නේ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යාමට. මෙවැනි මධ්‍යස්ථාන ලංකාව පුරා 20 ගණනක් පවත්වාගෙන යනවා. ආයුබෝවන්. රයිට් ලයිෆ් මානව හිමිකම් සංවිධානය වන අප වද හිංසාවෙන් තොර අයිතිවාසිකම් සුරකින සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් උදෙසා දශක දෙකක් පුරාවට අප කැපවී ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානය. 2003 වර්ෂයේදී ප්‍රාදේශීය වශයෙන් ආරම්භ වූ අප සංවිධානය මේ වන විට ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස වර්ධනය වී තිබෙනවා. ඒ අනුව මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට අප දිස්ත්‍රික්ක ගණනාවක් පුරා මේ වන විට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරලා තියෙනවා. අපිට දැනගන්න පුළුවන්ද මධ්‍යස්ථානයේ අරමුණු මොන වගේද? රයිට් ලයිෆ් මානවිකම් මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ තමයි වද හිංසාවට ලක් වූවන්ට සහාය වෙන එක. ඒකට අපිටත් ඒ අරමුණ තමයි පාවිච්චි කරන්න වෙන්නේ අපේ වැඩසටහන් වලදී. නමුත් ඊට බාහිරව අපි මානවිකම් උල්ලංඝනය වීම වලදී වෙනත් ආකාරයක සිවිල් උල්ලංඝනය වීම වලදීත් එක විදිහටම උදව් උපකාර කරනවා. සම්බන්ධීකාරතුමනි, මධ්‍යස්ථානය සමග සම්බන්ධව ක්‍රියා කරන පිරිසක් ඉන්නවද? ඔව්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආවරණය වෙන පරිදි 30 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් අපි පුහුණු කරමින් මානවිකම් ආරක්ෂකයන් විදිහට දැනට කටයුතු කරමින් සිටිනවා. ඔවුන් අපිට අවශ්‍ය තොරතුරු මේ ප්‍රදේශවල සිට ලබා දෙනවා සහ අපේ මධ්‍යස්ථානයේ දියුණුව සඳහා ඔවුන්ගේ සෑහෙන සහායක් ලැබෙනවා. මෙම මධ්‍යස්ථානයේ විසින් දැනට ඉටු කරන කාර්යභාරය මොන වගේද? මධ්‍යස්ථානයේ වෙත වාර්තා වෙන පැමිණිලි අනුව ඒවා වර්ග කර දැනට රටේ ක්‍රියාත්මක ස්වාධීන ආයතන කොමිෂන් සභා වගේ දේවල් වලට අපි පැමිණිලි යොමු කිරීම තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. එදින් විශේෂයෙන් ජනතාවට සහන සැලසීමට පිටා ඇති මානවිකම් කොමිසම, පොලිස් කොමිසම වගේ දේවල් මූලිකව අපි සහායට ගන්නවා. මේ වන විට මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි කුමන ස්වරූපයකට අයත්ද? ඒ වඩාත් බලපෑම් සහගත පැමිණිලි මොනවාද කියලා අපිට දැනගන්න පුළුවන්. අපට ආසන්න වශයෙන් මාසයකට පැමිණිලි 5ක් 6ක් පමණ ලැබෙනවා. ඒවා අතර පොලිස් පාරදීම්, වෙනත් ස්ථාන මාරුවීම්, විශ්‍රාමික ගැටලු, උඩම් පිළිබඳ ගැටලු සහ පාසල් වල සිසුන්ට වන හිංසාවන් වැනි ගැටලු අපිට ඒ අතර ලැබෙනවා. සම්බන්ධීකාරකතුමනි, මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ඒ වගේම පැමිණිලි යොමු කරන ආයතන මොනවාද සහ මොනවාද ලැබී ඇති විසඳුම්? කලින් කියා ඇති පරිදි ස්වාධීන කොමිසම් සභාවට පැමිණිලි කිරීම තමයි අපි වැඩි වශයෙන් සිදු කරන්නේ. ඒ අතර පොලිස් කොමිසම, මානවිකම් කොමිසම සහ ඊටත් අමතරව තොරතුරු කොමිසම නැත්නම් තොරතුරු පනත පාවිච්චි කරන අපේ විද්‍යාත්වීම් වලදී ඒ අනුව ලැබෙන පැමිණිලි වර්ග
කරලා ඒ අවශ්‍ය වලට යොමු කිරීම තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. අපේ ප්‍රධාන අරමුණ අනුව අපි වඩාත් අවධානය යොමු කරමින් සිටින්නේ වද හිංසාවට ලක්වන්නට සහාය වීම තමයි. අපට ලැබී ඇති පොලිස් පාරදීම් වලට ලක්වන්ගේ පැමිණිලි අතර කොබෙග්ගනේ පොලිසිය ගල්ගමුව අලව්ව ගොකරැල්ල මැල්සිරිපුර රිදීගමුව වැනි පොලිස් ස්ථානවලින් පැමිණිලි ලැබී තිබෙනවා. ඒවට පහර දීම් සහ ව්‍යාජ නඩු පැවරීම් වගේ දේවල් තමයි ඔය වැඩිම වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පවා නඩු යොමු කරලා තියෙනවා. ඇවිල්ලා හිමීට චෙක් කරන්න දිව්වේ නෑනේ මම එනකොට අන්නේ මේක පාඩුවෙට පිය හරිද චෙක් කරන්නකො පොකේ අත පියා හරිද හරි වාචෙක් ගෝත පොලිසිය අපිද හරි සර් චෙක් කරලා අපි එන්න ඕනේ අනිවාර්යයෙන්ම අසන්නවත් සංකල්ප අපේ සැරෙන්නේ සිංගපුර ඕවාතර ගහන ඉලා සිසිතුනේ 7:19 ඉඳලා ඉස්කෝලේ ගිහලා පැමිණි පසු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ මට ට්‍රේනින් රටේ ගොඩ වෙන්න ගියා අවශ්‍යවා මම බෑගින් ගියා ඊටසේ ඒගොල්ලෝ මගේ රැවුලින් නැදගෙන මට පාරදීමක් සිදු කරා අපේ දිවස පරීක්ෂා කරා මගේ යතුරු පරීක්ෂා පරීක්ෂා කරා ඊට කිසිම දෙයක් ඒගොල්ලන්ගේ හැමසක් තමයි සරුවත් ලැබුණේ නැහැ මේ ඊට පස්සේ මාව දාලා ගියා ඊටසේ මම මානිකගේ පැමිණිල්ලක් කරා පැමිණිල්ලක් කරලා අපේ මාසේ 3 වගේ ඒකට ලියුමක් ඇවිල්ලා දෙනවා මානිකම් එකේ මගේ යාළුවෝ පොලිසිය ඉඳලා තියෙනවා මේ ලියුම වෙනකොට එසේ අහලා කවුද මේ පැමිණිල්ල දෙන්නේ කියලා ඒ දින ආවලාසන දාලා තියෙන්නේ මේ කියලා ඊටසේ කියලා දිනා දැන් මම ගෙනල්ලා ඔක හයි කෝට් එකට දාන්න කියලා මීට අමතරව මානිකම් කොමිසමේ විමර්ශනය වෙන පැමිණිලි තිබෙනවා. අවසනාවකට මේ වින්දිතෙන් තමන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් අතරමඟදී ඉවත් වීම තමයි බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ අතර සිවිල් ගැටලු පිළිබඳව බොහෝ විසඳුම් ලැබී තිබෙනවා. ස්ථාන මාරුව, විශ්‍රාම ගැටලු, පරිපාලන අංශ වලින් ලැබිය යුතු විසඳුම් ලබා ගැනීමදී සහාය වෙලා තියෙනවා. මෙම මධ්‍යස්ථානයේ අනාගත වැඩපිළිවෙල කුමක්? මානහිකම් කඩවීම වලට අමතරව කුඩා ව්‍යවසායකයන් සම්බන්ධ කරගැනීමේ ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට සහාය වීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමට අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා. අපි සඳහා වැඩසටහනක් සූදානම් කරමින් තිබෙනවා සහ ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබා දීලා තියෙනවා. සම්බන්ධීකාරකතුමනි, අවසාන වශයෙන් පරිවර්තනීය එම වෙනස වෙනුවෙන් දැනටගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මේ මගින් අප මෙතෙක් කරමින් සිටි ක්‍රියාමාර්ගවල යම් පුළුල් වීමක් සිදු වෙනවා. අපි ඒකට කියන්නේ පරිවර්තනීය වෙනසක් කියලා. ඒ සඳහා අපේ දැනට භාවිතා වෙන මානහිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය කියන නම වෙනුවට මානහිකම් සහ සමාජ ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය කියලා අපේ මධ්‍යස්ථානයේ නම වෙනස් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ වැඩ කොටස්වල දැවන්ත වෙනස් කිරීමක් කරන්න යනවා. වසර 5ක කාලයක් පුරාවට මානව හිමිකම් කඩළු වින්දිතෙන් විශාල පිරිසකගේ අයිතිය සුරැකීම සඳහාම කැප වූ මධ්‍යස්ථානයක් ලෙස මින් ඉදිරියටත් ක්‍රියාත්මක කරන අතර මධ්‍යස්ථානයේ නව වැඩසටහන තුළින් සමාජ ව්‍යවසායකත්වයේ සංවර්ධනය සඳහාද කටයුතු කරනු ඇත.